අද 2026 ජනවාරි මාසේ 22 වෙනිදා. ඉතින් අදත් හිම වැටුණු සීතල දවසක්. ඉතින් මේ තමයි මගේ ප්‍රියතම විෂය ආහාර කලාව. අදත් ඉතින් හින්දලා හදපු පෝක්කරියක් මං හැදුවා. ඉතින් මේ ගොඩක් රසවත් වෙනවා ගම්මිරිස් ටිකක් වැඩිපුර දැම්මම. එන්නකෝ බලන්න. ඊළඟට අපි හදන්න යන්නේ බටන් මෂරූම්. මේක ඉතින් ගොඩක් දෙනාගේ ප්‍රියතම කෑමක්. හතු පවුලේ ගොඩාක් රසවත් හතු වර්ග තියෙනවා. ඒ අතරින් ඉන්දලුළු, පිදුරු හතු, ලේන හතු මේවා හරිම රසවත්. හැබැයි වගා කරලා හදන නිසාද මන්දා ඒ තරම් ස්වාභාවිකව හැදෙන හතු තරම් මේ හතු රසවත් නැහැ. ඒත් අපිට අපේ කුළු බඩු දාලා හරිම රසවත් විදියට හදාගන්න පුළුවන්. ඉතින් මම මේකට රතු ලූණු, අමු මිරිස්, සුදු ලූණු, කරපිංච වගේම කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරනවා. ඉතින් භාජනයකට තෙල් ටිකක් දාලා ඒකට අබ ඇට ටිකක් පිපිරෙන්න දැම්මා. ඒ එක්කම සුදු ලූණු ටික, රතු ලූණු ටික ඒ ටිකක් දාලා චුට්ටක් මේක මැලවෙන්න වගේ වැදෙන්න අරින්න. ඊට පස්සේ කරපිංච දාලා මේ ටික මැලවීගෙන එද්දී අපි අපේ තුන පහ ටික දානවා. මොකද තෙල් වලට තුන පහ එකතු කරාම ඒක හරි අමු රසක් එන්නේ. ඒක හරි රසවත් විදිහට එනවා. තෙල් වල තුන පහ ටික මුලින් තැම්බෙනවා. ඊට පස්සේ තෙල් එකටම ලුණු ටිකක්, ගොරක කෑලි දෙකක්, මම තක්කාලිත් දැම්මා. දාලා ටිකක් ඇඹුල් රසත් අර තෙල් වලට එකතු වුණාම අපි බටන් මෂරූම් ටික දාලා කවලම් කරනවා. මොකද මේ කවලම් කරද්දී තුන පහ ටික බටන් මෂරූම් වලට හොඳින් උරා ගන්නවා. ඊට පස්සේ මිටිකිරි ටිකක් දාලා කවලම් කරලා ආයෙත් වහලා තියෙනවා. ඊට පස්සේ මම මේකට මිටිකිරි එකතු කරලා හොඳින් ආයෙත් කවලම් කරනවා. මට මේක සැර ටිකක් ඕන නිසා මම මේකට තව ගම්මිරිස් ටිකකුත් එකතු කරා. ඉතින් එන්නකෝ බලන්න. බලමු රස කොහොමද කියලා. හරිම රසවත්. ඉතින් මේක හොඳින් නිවුණාට පස්සේ අපි අර කපාගත්තු කොත්තමල්ලි කොළ ටිකත් උඩින් එකතු කරා. ඊළඟට මං හදන්න යන්නේ පොල් සම්බෝලයක්. ඉතින් රටවල් වල ඉන්න අපිට පොල් අරගෙන ගාලා පොල් සම්බෝල හදන්න වෙලා යනවා. අපි ඒකට ඉතින් ලේසි ක්‍රම හොයාගෙන තියෙන්නේ. මේ තමයි මගේ ක්‍රමය. මං ඒකයි කියලා දෙන්න හිතුවේ. ඉතින් මේ වගේ අධිශීතකරණයෙන් එළියට ගත්තු පොල් පැකට් එක භාජනයකට දාලා මං ඒක මයික්‍රෝවේව් දානවා විනාඩි 2ක් වගේ. ඉතින් බලන්නකො මේ පොල් ටික. දැන් ගාලා ගත්තු පොල් ටිකක් වගේ හරිම නැවුම් විදිහට තියෙනවා. ලොකු කෑලිත් නෙමෙයි, පොඩිත් නෙමෙයි. පොල් සම්බෝලයට ගැලපෙන විදිහටම තියෙනවා. ඉතින් මම මේ සම්බෝලේ හදන්න පාවිච්චි කරන්නේ ෆුඩ් ප්‍රොසෙසර් එකක්. මේකට බ්ලෙන්ඩර් එක වගේ ඇඹරෙන්නේ නැතුව හොඳට පොල් සම්බෝලේ කවලම් කරන්න පුළුවන්. මම මේ සම්බෝලට අමු මිරිස්, රතු ලූණු, සුදු ලූණු ඒ වගේම රස අනුව ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු කුඩු වගේම උඹල කඩ එකතු කරනවා. ඊට අමතරව මං මේ සම්බෝලේ තවත් රසවත් කරන්න දෙහිවල පැංගිරි කොටසේ ටිකක් කපලා සම්බෝලට දානවා. ඉතින් මේ තමයි අපේ ස්වාභාවික රසකාරක. මේකෙන් කෑම රුචිය වැඩි කරන්න වගේම හදන පොල් සම්බෝලේ හරිම සුවඳවත් විදියට කන්න ආස හිතෙන සුවඳක් එනවා. ඉතින් මේ විදියට පොල් ටිකත් ඒකටම එකතු කරලා හොඳින් කවලම් කරගන්න ඕනේ.
ඉතින් ඊළඟට මං ආයෙමත් උඹලකට හැන්දක් දැම්මා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු, තව මදි පාඩු තියෙනවා නම් ගම්මිරිස් ටිකක් දාලා දෙහි ටිකක් මිරිකලා සම්බෝලේ ගත්තම හරිම රසයි. ඉතින් මේ විදියට තෙත පොල් සම්බෝලයක් හදාගත්තම ඒක හරිම රසවත්. ඉතින් මේ තමයි මම පිළියෙල කරගත්තු කෑම වේල. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. ස්තුතියි.